හෙලෝ අත්තම්මා මම සුදු පුතා කල්පනා අත්තම්මට කෝල් එකක් ගත්තා. අනේ මගේ කොල්ලා ගොඩක් දවසකින් මේ වයසේ කුන්දෙව මතක් වෙලා තියෙන්නේ. අත්තම්ම නෝක්කාඩුසරෙන් කිව්වා. හා එහෙම කියන්න එපා. ඔයා මගේ ගමේ කෑල්ලනේ. මම එනවා ඔයා බලන්න. කල්පන hina වෙවි කිව්වා. අර නසරානි රැලත් එක්කද සුදු පුතා මේ පාරත් එන්නේ? ආත්තම්මත් hina වෙවි කිව්වා. ඔව් ආත්තම්මා මම ආවේ නැතත් උන් ටික මාවත් හලලා එන්න හදන්නේ. එතකොට සුදු පුතා ගිය සැරේ ආවේ අර මගේ කොල්ලගේ බෙල්ලෙල්ලන්න හදපු සක්කර වට්ටමත් එනවද? එහෙම අහලා ආත්තම්මා hina වුණා. අපෝ අර මල වසංගතේ. අනේ ආත්තම්මා ඔය හොල්මන එනවනම් මම එන්නෙත් නෑ කියලා මම තේනුකියට කිව්වා. පසුදින උදෑසන කල්පන මෝටර් රථෙන් යනවා මාලකව ගන්න නුවරඑළිය යන්න. අඩේ මස්සිනා good morning එහෙම කියපු මාලක වාහනේට නැග්ගා. good morning හැබැයි උඹ මට මස්සිනා කිව්වට මට උඹට දෙන්න නංගි බබෙක් නම් නෑ. එහෙම කියපු කල්පන hina වුණා. අපෝයි උඹ හිටියත් මට දෙයි. බම්බුව තමයි. එහෙම කියපු මාලක වේගයෙන් දොර වැහුවා. දෙන්නත් එක්ක ඉගිල්ලිලා ගිහින් අතර උනේ තේනුකයාගේ බවන් ඉස්සරහා. මේ මාලකයා වැඩිය සද්ද නම් දාන්න එපා. අර සක්කර වට්ටම හැරිලා හිටියොත් නයිටිය පිටින් ඇවිත් මේකේ නගීවි. කල්පන හොරෙන් කිව්වා. එහෙම කියනකොටම මාලකයා පැනලා හෝන් එක නාද කළා. අනේ බං පිස්සෙක් වෙන්න නැතිව හිටහන් කියපු කල්පන වාහනේ තේනුකයාගේ ගෙදර පහු කරලා ගිහින් නතර කළා. තේනුකයා ලෝක අමාරුවෙන් හෙන මිෂන් එකක් දීලා නගාව හලලා ඇවිත් වාහනේට රිංගුවේ හරියට ගෙදර ගෑනිට හොරෙන් අඩියක් එහෙම සප්පායම් වෙලා බැනුමක් අහන්න වෙයි කියලා බයෙන් විරාන්ත වෙලා ඉන්න අසරණ ස්වාමි පුරුෂයෙක් වගේ. කල්පන තේනුකයි මාලකයි එක්ක හරිම විනෝදෙන් තේවතු කඳු වංගු පහු කරමින් සින්දු කියමින් හරිම විනෝදෙන් නුවරඑළි ගමන ගියා. බලන්න තියෙන ලස්සන view point වල නැවතිලා තඹපු බඩ ඉරිඟු තව පුච්චපු බඩ ඉරිඟු වලින් එහෙම හොඳට සප්පායම් වෙලා මගදි හම්බ වෙන රිලවුන්ටත් කෑම දීදි හෙන ෆන් එකේ දවල් වෙනකොට නුවරඑළියට ළඟා වුණා. කල්පනගේ ආත්තම්මගේ බංගලාව තිබුණේ පොඩි කඳු ගැටයක් උඩ. ඒත් එක්කම වටේටම තේ ආයවල්. මීදුම පිරුණු ඒ පරිසරය නම් පිස්සුවක්. දන්න කියන වැඩකිඩ ඔක්කොම දාලා තේනුක වාහනේ ගිහින් නැවැත්තුවේ පෝටිකෝව යට. බ්‍රේක් පාර සද්දෙට ගෙදර ඉන්න සුරතලා ටින්ටින් බුරාගෙන ආවා. ටින්ටින්ගේ පිටිපස්සෙන් දුවගෙන ආවේ වෙනද ආත්තම්මගේ ගෙදර නැති අමුත්තියක්. අඩේ කල්පනයා කවුද බං ඒ? තේනුකයා එළව මෙලව නැතුව අහන්න වුණා. අන්න ඒකනේ මගේ කෙල්ල ඔය. දකින හැම සුරංගනාවෙම උඹලට දෙන්න බෑනේ. ඔය ඉන්නේ මගේ කෙල්ල. මාලකයා පැනපු ගමන් කිව්වා. 3 වෙනි කොටසෙන් අපි නැවත හමු වෙමු.